KTV. කොරියන් විභාගයේ දවසට බය නොවි. කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර. topics.com. සාදරයෙන් පිළිගන්නවා හැමෝම කතා TV YouTube නාලිකාවට. මේ වීඩියෝ නරඹන ඔයා ලංකාවේ අద్භූත දේවල් පිළිබඳව, ඒ වගේම ලෝකයේ සිද්ධ වෙන අභිරහස් දේවල් පිළිබඳව විමසිල්ලෙන් ඉන්න ඒවා ගැන හොයන්න බලන්න කැමති කෙනෙක්ද? එහෙනම් ඔයා හරිම වීඩියෝ එකකට තමයි අදත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අපේ channel එක දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ, ඒ වගේම සමහරක් අය දැකලා තියෙන, බොහෝ දෙනෙක් කුතුහලයෙන් බලාගෙන ඉන්න හරි අපූර්ව මාතෘකාවක් ගැන. ඒ තමයි මෝහිනී. මෝහිනී කිව්ව හැටියෙන් ඔයාට මතක් වෙන්නේ සුදු ඇඳුමක් ඇඳගත්ත දරුවෙක් අතින් වඩාගත්ත අවතාරයක්. මේ අවතාරයේ කතාව ඇත්තද? මේකේ උපත සිද්ධ වෙන්නේ කොයි විදිහටද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැන. මෝහිනියගේ උපත ගැන කතා කරද්දී මෝහිනියගේ උපත සිද්ධ වෙන්නේ නමුණුකුල කන්ද ආශ්‍රිතව. නමුණුකුල කන්ද පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කේ. නමුණුකුල කන්ද ආශ්‍රිතව ඈත අතීතයේදී රන්මලී කියලා ලස්සන ගැහණු ළමෙක් පදිංචි වෙලා හිටියා. ඉතින් මේ ගැහණු ළමයාට අලුතෙන් පෙම් පළහිලව්වක් නිර්මාණය වුණා. හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නේ වගේම මේ ගැහණු ළමයාගේ ගෙදරිනුත් මේ පිරිමි ළමයාට කැමති වුණේ නැහැ. මේ නිසා රන්මලී තීරණය කරනවා මේ පිරිමි ළමයා එක්ක ගෙදරින් පැනලා යන්න. කොයිතරම් ප්‍රශ්න බාධකාවත් එකට ජීවත් වෙනවා කියන අරමුණ ඇතුව මේ දෙන්න ගෙදරින් පැනලා යනවා. ගෙදරින් පැනලා ගියාට පස්සේ මේ දෙන්න ජීවත් වෙන්න තෝරගන්නේ නමුණුකුල කන්ද ආශ්‍රිතව සුවිශේෂී තැනක්. අනෙක් හැමෝගෙම වෙන් වෙලා මේ දෙන්න තෝරගත්තේ ගල් ගුහාවක්. ඉතින් මේ ගල් ගුහාවේ මේ දෙන්න බොහොම අපූර්වට සතුටින් ආදරෙන් කාලය ගත කළා. ඉතින් මෙහෙම කාලය ගෙවනකොට තව ටික දවසක් යද්දී මේ දෙන්නගේ තුරුලට තවත් අලුත් සමාජිකයෙක් එනවා. ඉතින් මේ දෙන්නට අලුතෙන් දරුවෙක් ඉපදෙනවා. ඉතින් කැදැල්ල තවත් ලස්සන වෙනකොට බොහොමත්ම සතුටින් මේ අම්මයි තාත්තයි ඒ වගේම මේ පුංචි පුතයි කාලය ගත කළා. රන්මලීට මේ කාලය අතරතුරදී තමන්ගේ ජීවිතේ වෙනත් දේවල් එක්ක කටයුතු කරන්න, වෙනත් අයව හමු වෙන්න, තමන්ගේ පවුලයව දකින්නවත් හැකියාවක් ලැබුණේ නැහැ. මොකද මේ මුළු පවුලම ජීවත් වුණේ කැලෑබදව නිසා. ඔහොම ටික කාලයක් යනකොට රන්මලීගේ ස්වාමි පුරුෂයාට සහ රන්මලීගේ පුංචි පුතාට දරුණු උණ රෝගයක් වැළඳෙනවා. මේක කැලෑ උණ වර්ගයක්. ඉතින් මේ රෝගය ලේසියෙන් හොඳ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මේකට ඉතාම ඉක්මනින් බෙහෙත් කරන්න ඕන කියලා හිතපු රන්මලී කැලෑවේ උඩටම යනවා. හරියටම කියනවා නම් නමුණුකුල කන්දේ මුදුනටම රන්මලී යනවා බෙහෙත් හොයාගෙන. ඉතින් මේ අතරතුරදී බොහොම දරුණු දෙයක් සිද්ධ වෙනවා. නමුණුකුල කන්ද ආශ්‍රිතව ගෝන්නු ජීවත් වෙනවා. මේ ගෝන්නු හරිම භයංකාර, ඒ වගේම බිහිසුණු ඉක්මනින් කෝපාවිෂ්ඨ වෙන සත්තු වර්ගයක්. මෙහෙම හිටපු ගෝනෙක් ගල් ගුහාව ඇතුළට ගිහිල්ලා රන්මලීගේ ස්වාමි පුරුෂයාව සහ ආදරණීය පුංචි පුතාව මරා දානවා. මේ කිසිම දෙයක් දන්නේ නැති රන්මලී තාමත් බෙහෙත් හොයමින් ගමන් කරනවා. අවසානයේදී බෙහෙත් හොයාගෙන ගල් ගුහාවට එන රන්මලීට පේන්නේ ඊ타මත්ම අමිහිරි අත්දැකීමක්. ඇය දකිනවා තමන්ගේ ස්වාමි පුරුෂයාව සහ පුංචි පුතාව ගෝන්නු පාගලා ඇනලා මරලා තියෙනවා. මේක දැකපු රන්මලීට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඇය තමන්ගේ පුංචි පුතාවත් වඩාගෙන නමුණුකුල කන්දේ මුදුනටම නගිනවා. නමුණුකුල කන්ද අඩි 6680ක් උසයි. මේ විදිහට තමන්ගේ පුංචි පුතාවත් වඩාගෙන කන්ද මුදුනටම ගිහිල්ලා ඇය ඒ කන්ද මුදුනින් පැනලා සියදිවි හානි කරගන්නවා. මෙතනදී ඇය සියදිවි හානි කරගන්න යනකොට ඇයට ඇතිවෙන සිතුවිල්ල තමයි ගමේ හිටපු හැමෝම තමන්ට විරුද්ධ වුණ නිසා තමයි මේ වගේ නස්පැත්තියක් තමන්ට උනේ කියලා ඇය වෛර බැඳ ගන්නවා. සියදිවි හානි කරගන්න මොහොතේදී මිනිස්සු හැමෝම ගැන ඇති කරගත්ත මේ වෛරය නිසා තමයි පසුකාලීනව ඇය මෝහිනිය බවට පත් වෙලා මිනිස්සුන්ට මේ විදිහට වෛර කරන්න හේතුව බවට පත් උනේ. පිරිමින්ව තමන් වෙතට මෝහනය කර ගැනීමේ හැකියාවක් මේ රන්මලීට තිබුණා. ඉතින් ඒ නිසාම තමයි පසුකාලීනව මෝහිනිය බවට ඇයගේ නම පත් උනේ. නමුණුකුල කන්ද ආශ්‍රිතව අදටත් මේ වගේ සුදු පාට රුවක් දකින මිනිස්සු සංචාරකයෝ අනන්තවත් ඉන්නවා. නමුණුකුල කන්ද ආශ්‍රිතව කැම්පින් කරන්න ගියපු ගොඩක් අය මේ කියන ඡායාව දැකලා තියෙනවා. කන්ද උඩ දරුවෙක් වඩාගත්ත සුදු පාට ඡායාවක් කෑ ගහගෙන දුවන හැටි ගොඩක් අය Tamanගේ මතක සටහන් පොතේ ලියලා තියෙනවා.
ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? ඔයාට තියෙන අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ අභිරහස් සැඟවුණු වීඩියෝකින් අපි නැවත වතාවක් හමු වෙමු. මේ කතා ටීවී. කොරියන් එක්සෑම් එක ලියන්න බයින්ද ඉන්නේ. කොරියන් එක්සෑම් එක ලියන්න බය වුණු කාලේ දැන් ඉවරයි. topics.com කොරියන් එක්සෑම් එක විදිහටම සැකසුණු සිමියුලේට් වෙබ්සයිට් එක තමයි මේ. විභාගයට ගිහිල්ලා නුපුරුදු කම්පියුටර් වලින් වැඩ කරන්න ගිහිල්ලා බොරුවට බය වෙන්නේ නැතුව ගෙදර ඉඳන්ම පරිගණකයක් භාවිතයෙන් කොරියන් විභාගයේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ගන්න පුළුවන්. මේකේ ඉන්ටර්ෆේස් එකේ ඉඳන්ම ඔයාලා කොරියන් එක්සෑම් එක ලියන සයිට් එකේ විදිහටම තමයි හදලා තියෙන්නේ. ප්‍රශ්න පත්‍ර ලිස්නින් රීඩින් විදිහට කොරියන් එක්සෑම් එකේ විදිහටම කොටස් දෙකකින් සමන්විතයි. ඔයාට ප්‍රශ්න පත්‍රය ලියන්න කාල සීමාවක් හම්බෙනවා විභාගෙදී වගේම. ඔයාගේ ලකුණු ගණනත් ඒ වෙලාවෙම පෙන්නනවා. ලකුණු ගණනය සිද්ධ වෙන්නේ එක්සෑම් එකේ ලකුණු දෙන විදිහටමයි. මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට කොරියන් විභාගෙට එන ප්‍රශ්න මොන වගේද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි අදාළ කාල සීමාව ඇතුළත පිළිතුරු ලිවීමට හුරු වෙන්න පුළුවන් වීම. හැබැයි ඔයාට අනිවාර්යයෙන්ම කම්පියුටර් එකක් නම් තියෙන්න ඕන. කොරියන් විභාගයේ දවසට බය නොවි කොරියන් විභාගයෙන් ඔයාට උපරිම ලකුණකට යන්න හරිම පාර. topics.com